මහසොහොන් අවතාරය කියන දේ හෝ වේවා මෝහිනී අවතාරය හෝ කියන දේ වේවා ඒ අදාළ යකුන් යක්ෂණියන් වහන්සේලාට වෙන් වෙච්ච කාල හෝරාවල්. අපේ පිරිමි දරුවන්ට බලපාන ගැටලුවක් තුල ගත්තාම මෝහිනී අවතාරය මාතෘකාවක් තියෙනවා කලු කුමාර දෝෂය. ඒ වගේ යක්ෂයෙක් බන්ධන්න පුළුවන්ද? නිශ්චිත වශයෙන්ම පුළුවන් මහත්තයා. ඒ ආකාරයට බයවීමක් අපේ ක්‍රමයට කියනවා නම් බැල්ම වැටීමක් එහෙම නැත්නම් දිෂ්ටියක් දැමීමක් යාම තුරදී යම් යම් ප්‍රේතයින් අමනුස්සයින් කියන උදවිය ඔය කියන නම් කියාගෙන ශරීරයට තුල් වෙලා ඔය කියන නම් කියාගෙන විදහාපාන වෙලාවල් තුල ඒක ගොඩාක් දුරට කෙනාව පරිහානියට ලක් කරන්න එහෙම නැත්නම් ජීවිත හානි කරන්න ඒ පුද්ගලයාගේ ජීවන අඩාල කරන්න කියන අරමුණු මූලික කරගෙන තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඒ දේ අයත් පංචශීලය රැකගෙන පින්දහම් තුල හොඳ යහපත් ජීවිතයක් ගත කරන පුද්ගලයින්ට ඔය දේ සිද්ධ කරන්න අමාරුයි. සමහර පුද්ගලයන් එනවා අපිටින් විග්‍රහ කරලා උත්තර අරගෙන බැලුවහම ප්‍රබල යක්ෂ සමාගමේ නංගන් කියනවා. මහසෝන් තීරියක්ෂය කියන ආකාරයට. නමුත් බයවීමක් කියන තුල මහසෝන් දිස්ත්‍ය එහෙම නැත්නම් කළු යක්ෂ දිස්ත්‍ය කළු කුමාර දිස්ත්‍ය කියන දේම නෙමෙයි. ඒක මස්සාන්ති පැත්ත නොකරන අධිහූනියන් කියන පැත්ත සිද්ධ කරන යම් යම් ගුරුනාථයලා. ඉසි පිළිවෙලට සිද්ධ කරොත් අනිවාර්යෙන් විනය කියන දේ වදින එක්කෙනා කළ තියෙන කුසල් අකුසල් කර්ම කියන දේ තුල අමතරව යම් යම් පුද්ගලයන්ගේ සිත තුළ ඇතිවෙන මනෝ විකාර මානසික ලෙඩ කරන්නේ දේ අයත්වන්නේ ගොඩක් දුරට කොඩි වෙන හෝනියම් කියන ගණවල. යකුම මහසොහොන් සමයම ඊට අමතරව කළු කුමාර පිදවිනි ඔය කියන ආකාරය. ඉතින් අයිබෝන් කියලා පිළිගන්න සිවනාඩිය අපේ YouTube නාලිකාවට. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ කඩවර සොහොන් කලි දේවාලයේ පොඩි ගුරුන් වහන්සේ හම්බෙන්න. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද වැඩසටහන ටිකක් වෙනස්ම වැඩසටහනක්. ඉතින් අපි මෙතුමාගෙන් අපේ සමාජයට යම් දැනුමක් ලබා ගන්න තමයි ආවේ. ඉතින් ගොඩක් දෙනෙක් කතා කරන මහසෝනාරීරියකා යක්කු පිළිබඳ. ඇත්තට මේ යක්කු කියන්නේ කවුද? එහෙම කට්ටිය ඉන්නවද? ඕක අපේ මහත්තයෝ අද සමාජය තුළ විවිධාකාරයට විවිධ කෝණයන් තුළින් බලන මාතෘකාවක්. අනිවාර්යයෙන්. මොකද සමහර විශ්වාස කරන්නේ නැහැ මෙහෙම දේවල් නැහැ. එහෙම තමයි කියන්නේ. ඒකට මූලිකව උත්තරයක් දෙන්නම්. එහෙම විශ්වාස නොකරන්න හේතුව මේ පාරම්පරික ශාස්ත්‍රය කියන දේ මේ උතුම් ශාස්ත්‍රය විවිධාකාරයට විවිධ මිනිස්සු යොදා ගන්නවා. ඒ යොදා ගැනීම තුළ අද සමාජය තුළ මේ ශාස්ත්‍රය කියන දේ යම්කිසි බිඳවැටීමකට පරිහානියකට ලක් වෙලා තියෙනවා. යක්ෂ කොට්ටාස කියලා ගත්තහම ඒ කොට්ටාසයන් විවිධ ගණවල විවිධ මට්ටම්වල ඒ ආකාරයට බෙදී යනවා. කොටසෙන් කොටස. සමාජයේ මූලිකවම කතා වෙන චරිතයක් තමයි මහසෝන් අවතාරය. ඒ මහසෝන් අවතාරය ඊට අමතරව අපේ විශේෂයෙන් ගානුදරුවන්ට බලපාන දෝෂයක් විදිහට නිරන්තරයෙන් කතා වෙන මාතෘකාවක් තියෙනවා කළු කුමාර දෝෂය. ඊට අමතරව අපේ පිරිමි දරුවන්ට බලපාන ගැටලුවක් තුල ගත්තාම මෝහිනී අවතාරය. ඔය කියන ආකාරයට යක්ෂ සමාගමේ ප්‍රබල චරිත කීපයක් ඔය මං කෙටියෙන් සඳහන් කරේ. ඊට අමතරව මනුස්සයින්ට යම් යම් ගැටලු කාරණා මූලිකව මතු කරන තවත් චරිත ඔය තුල ඉන්නවා. ඒ තුල අපි ගත්තහම ඒ කාලය තුර ඉඳන් පැවතගෙන එන ශාන්ති කර්මයක් විදිහට 18 සන්නිය ශාන්ති කර්මය රටයක්ම මහසොහොන් සමයම ඊට අමතරව කළු කුමාර පිදවිනි ඔය කියන ආකාරයට ගොඩාක් දුරට ඕක විදහා දක්වන්න පුළුවන්. නමුත් අද සමාජය තුළ මේ දේවල් විශ්වාසයත් අවිශ්වාසයත් අතර තමා දෝලනය වන්නේ. ඒකට මූලිකව හේතු කාරණා විදිහට අදුරංය කියලා කියා ගන්න යම් යම් පුද්ගලයන්ගේ යම් යම් ක්‍රියාකලාපයන් ඊට අමතරව යම් යම් පුද්ගලයන්ගේ සිත තුළ ඇතිවෙන මනෝ විකාර මානසික ලෙඩ ඔය කියන දේවල් මූලික කරගෙන ඒ ශාස්ත්‍රයටත් ඒ යක්ෂ කියන මාතෘකාවත් විශ්වාසයත් අවිශ්වාසයත් අතර අද පවතිනවා. ඉතින් දැන් අද සමාජයේ සාමාන්‍යයෙන් අපේ සාමාන්‍යයෙන් ගෑනු දරුවෙක් හරි පිරිමි දරුවෙක් හරි සාමාන්‍යයෙන් රෑකට පාරේ ගිහිල්ලා සමහරක් විට එයා බය වෙනවා නූලක් බඳින්න වෙනවා කියනවා. මේ යක්කුන්ට බය වෙලාද නැත්නම් හොල්මන් අවතාර මොන හරි එහෙම දෙයකට බය වෙලාද? එහෙම නැත්නම් මගේ මනස අවුල් වෙලා ඒ කියන්නේ මොකක් හරි දෙයකට චූටි දෙයකට බය වෙලා එහෙම දෙයක්ද?
බොහොම හොඳ ප්‍රශ්නයක්. අද සමාජය තුළ නිරන්තරයෙන් ඔය බයවීම කියන දේ තියෙනවා. ඊට අමතරව මනස තුළින් ක්‍රියාත්මක වන චිත්ත රූප මවාගත්තාට පස්සෙත් ඔය වගේ හේතු කාරණා ඇති වෙනවා. එකට මෙහෙමයි උත්තරය මහත්තයෝ. දැන් මහසොහොන් අවතාරය කියන දේ හෝ වේවා, මෝහිනී අවතාරය හෝ කියන දේ වේවා, ඒ අදාළ යකුන් යක්ෂණියන් වහන්සේලාට වෙන් වෙච්ච කාලහෝරාවල් තියෙනවා. ඒ කාලහෝරාවන් තුල ඒවා ඒ ආකාරයට බයවීමක්, අපේ ක්‍රමයට කියනවා නම් බැල්ම වැටීමක්, එහෙම නැත්නම් දිෂ්ටියක් දැමීමක්, ඔය කියන මූලික සිද්ධාන්ත හටගන්නවා. නමුත් නිරන්තරයෙන්ම බයවීමක් කියන තුල මහසෝන් දිස්ත්‍රිය, එහෙම නැත්නම් කළු යක්ෂ දිස්ත්‍රිය, කළු කුමාර දිස්ත්‍රිය කියන දේම නෙමෙයි. ඒක මනුස්සයා තුළ ඇතිවෙන මානසික ගැටලුවක් වෙන්නත් පුළුවන්. ඒක අපි පරීක්ෂා කරනවා. පරීක්ෂාවකින් තමයි දේ අපි තෝරලා බේරලා බලන්නේ. ඒ කාලහෝරාවන් තුළ සිද්ධ වෙලා තියෙනවා නම්. ඊට අමතරව ඒ යකුම්ම නෙමෙයි. සමහර විට ඒ තුම්මන්සල් වල එහෙම නැත්නම් තනියම ගමන් බිමන් යාම තුළදී යම් යම් ප්‍රේතයින්, අමනුස්සයින් කියන උදවිය ඔය කියන නම් කියාගෙන ශරීරයට ඇතුල් වෙලා ඔය කියන නම් කියාගෙන විදහාපාන වෙලාවල් තියෙනවා. ඒ හැම මොහොතකම ප්‍රබල යක්ෂ සමාගමේ බලපෑම්ම නෙමෙයි. හරි. ඉතින් ඒක ගොඩක් වටින දෙයක්. මොකද එහෙම තමා කියන්නේ මහසෝන ගැහුවා කියනවා, මෝහිනී දැක්කා කියනවා, එතකොට පිල්ලියක් ආවා කියනවා, පිටිපස්සෙන් ඇවිල්ලා පිටට ගැහුවා කියනවා, සමහරුන්ගේ සීරුම් පාරවල් තියෙනවා කියනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක සමාජයේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අද නූතන සමාජයේ ටිකක් අඩු වුණත් ගම්බද වෙන්න මේ දේවල් තාමත් සිද්ධ වෙනවා. හරි. ඉතින් අවසාන වශයෙන් දැනගන්න තියෙන්නේ දැන් මෙහිම මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔබතුමාගෙන් කොහොමද මේකට සහනයක් ගන්නේ? සහ දැන් ඔබතුමා කිව්වා මේ සාමාන්‍ය තුම්මන්සලවලදී තනියෙන් යද්දී එහෙම වෙන්න පුළුවන් කියලා. හැබැයි එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව මගේ ප්‍රශ්නය ඔය යක්ෂ බන්ධනයක් මිනිස්සුන්ට බඳින්න පුළුවන්ද? 100%ක්ම පුළුවන්. ඒ කියන්නේ එයා බයත් නැහැ, එයා කිසි ප්‍රශ්නකුත් නැහැ. නමුත් මේ වගේ බන්ධනයක් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒ වගේ යක්ෂයෙක් බඳින්න පුළුවන්ද? නිශ්චිත වශයෙන්ම පුළුවන් මහත්තයෝ. ඒක මෙහෙමයි. ඒක බොහොම ගැඹුරු මාතෘකාවක්. සෑම පුද්ගලයෙකුටම ඔය ආකාරයට ගුරුකමක් සිද්ධ කරන්න පුළුවන්. නමුත් ගුරුකමක් තුළ ඒක ගොඩාක් දුරට කෙනාව පරිහානියට ලක් කරන්න, එහෙම නැත්නම් ජීවිත හානි කරන්න, ඒ පුද්ගලයාගේ දියුණුව අඩාල කරන්න කියන අරමුණු මූලික කරගෙන තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ඒ දේ අයත් වන්නේ ගොඩාක් දුරට කොඩිවින හෝනියම් කියන ගණවලට. එතකොට යම්කිසි පුද්ගලයෙකුට ඔය දේ සිද්ධ කරනවා නම් ඒක නිශ්චිත ආකාරයට ඒක සිද්ධ කළ යුත්තේ පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම. එතකොට ඒ පුද්ගලයාගේ කාල වකවානුව තුල ඒ පුද්ගලයාගේ ග්‍රහ පිහිටීම අනුව බලලා තමයි ඒ දේ සිද්ධ කරන්නේ. ගොඩාක් දුරට සාන්ති පැත්ත නොකරන අධිහූනියන් කියන පැත්ත සිද්ධ කරන යම් ගුරුනාන්සේලා ඉන්නවා. ඒවට ඒවටම විශේෂ කට්ටිය ඒ පුද්ගලයන් තමයි ඒ දේ සිද්ධ කරන්නේ. නමුත් යම්කිසි පුද්ගලයෙක් පංචශීලය රැකගෙන පින්දහම් තුල හොඳ යහපත් ජීවිතයක් ගත කරන පුද්ගලයින්ට ඔය දේ සිද්ධ කරන්න අමාරුයි. ඒක ගොඩාක් දුරට අමාරුයි පින්දහම් සිද්ධ කරගෙන යන පුද්ගලයින්ට. දුෂ්චීල විදිහට ජීවිතය ගත කරන පුද්ගලයින්ට ඔය දේ සිද්ධ කරන්න ලේසියි. එකයි මම ඔක කිව්වේ ගොඩාක් ගැඹුරු මාතෘකාවක් කියලා. නැත්තම් ගොඩාක් පුද්ගලයන් තේරුම් අරගන්න මම හිතනවා අනිවාර්යෙන්ම අපි මේ ගැන වෙනම වැඩසටහනක් කරමු. අනිවාර්යෙන් කළ යුතුයි. මේ ගැන විග්‍රහ කළ යුතුයි. අද සමාජයේ බහුලව තියෙන මාතෘකාවක් නිසා යමෙක් කියන්න පුළුවන් ඕක හැමෝටම කරන්න බෑ. හැමෝටම ඔය දේ සිද්ධ කරන්න බෑ කියලා. නමුත් මම වගකීමකින් යුක්තව කියනවා ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඒ කෙනා ඒක දක්ෂ ගුරුන්වහන්සේ කෙනෙක් විය යුතුයි. ඒ කෙනාගේ ග්‍රහ පිහිටීම, ඒ කෙනාගේ ජීවන රටාව හරියාකාරව බලලා ඒක නිසි පිළිවෙලට සිද්ධ කරොත් අනිවාර්යෙන් විනය කියන දේ වදින ඒ කෙනා කරලා තියෙන කුසල් අකුසල් කර්ම කියන දේ තුල. නමුත් කෙනෙක් යහපත් විදිහට පංචශීලය ආරක්ෂා කරගෙන ධහමේ හැසිරෙනවා නම් ඒ පුද්ගලයාට ඔය කියන කිසිම අමනුෂ්‍ය බලපෑමක් සිද්ධ කරන්න බෑ මහ. හරි. අවසාන වශයෙන් කෙසේ හෝ ඒ වගේ යක්ෂ බන්ධනයක් තුම්මන්සලක ගිහිල්ලා
ගොම්මන් වෙලා ගිහිල්ලා හෝ ඔව්. කවුරුන් හෝ කරලා හෝ ඔබතුමා ගාවට ආවොත් ඔව්. ඒක විසඳගන්න පුළුවන්ද කොහොමද හරි පිළිතුරක් ලබා ගන්න? විසඳගන්න පුළුවන්. ඒක අපි පළමුව අධ්‍යයනය කරනවා මේ කෙනාට යොමු වෙලා තියෙන කුමන ආකාරයේ බලපෑමක්ද කුමන ආකාරයේ බැලමක්ද කියලා. සමහර පුද්ගලයන් එනවා අපි ඉතින් විග්‍රහ කරලා උත්තර අරගෙන බැලුවහම ප්‍රබල යක්ෂ සමාගමේ නංගන් කියනවා. මහසෝන් තීරියක්ෂය කියන ආකාරයට. නමුත් ඒක හරියාකාරව බැලුවට පස්සේ ඒ පුද්ගලයාට බලපාලා තියෙන්නේ ප්‍රේත බැල්මක් වෙන්න පුළුවන්. පිසාච බැල්මක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් නිශ්චිත ආකාරයට මහසෝන් බැල්ම වෙන්න පුළුවන්. ඒක අපි නිසි පරීක්ෂාවකින් යුක්තව ඒ පැමිණෙන පුද්ගලයන් අනිවාර්යෙන් පැමිණිය යුතුයි. පැමිණෙන පුද්ගලයන්ව සූපත් කරලා දෙන්න පුළුවන්. හරි ඉතින් ගොඩක් වටන වීඩියක් ඇතින් අපි මේක ගොඩක්ම මේ නාලිකාවරහා ඔබගේ දැනුමට තම මේක මේ ගොඩක්ම මේ මාතෘකාව කතා කරේ. ඉතින් මේ මාතෘකාව ඇතුළත තවත් ගැඹුරු මාතෘකා තියෙන ඒවත් අනිවාර්යෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් මෙතුමාව සම්බන්ධ කරගෙන ඔයාලට තියෙන ගැටලු වලට මොන හරි ගැටලු තියෙනවා නම් ඒවට විසඳුම් ලබා ගන්න කියලා කියනවා. ඉතින් එහෙනම් ආයිබෝවන් තවත් වැඩසටහනකින් අනිවාර්යෙන් හම්බෙමු.